අපි බලමු කොණ්ඩ කැවුම් හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. ආම් පිටි, තෙත හාල් පිටි, සීනි, එතකොට තව සීනි ටිකක් ඕන වෙනවා කැරමල් කරන්න. එතකොට වතුර. ඒ ටික තමයි ඕන වෙන්නේ. සීනි මේ කප් එකෙන් එකයි පුරවලා මේ පුරවලා ඒ කප් එකෙන් එකක් මේ අරගෙන තියෙන්නේ මේ කප් එකෙන්. එතකොට පාන් පිටි මේ කප් එකෙන් එකහමාරක්. ඒ කියන්නේ මේක පුරවලාම එකකුයි මේ හරියක් වගේ ටිකකුයි අරන් තියෙන්නේ එකහමාරයි. එතකොට තෙතහාල් පිටිත් ඒ වගේ මේ කප් එකෙන් එකහමාරක්. එතකොට දෙකම හාල් පිටි පාන් පිටි මේ කප් එකෙන් එකහමාර සීනි මේ කප් එකෙන් එකක්. එතකොට කැරමල් කරන එකට වෙනම සීනි තේ හැඳි 3ක් විතර අරගෙන තියෙන්නේ වෙනම සීනි. අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. යමුකෝ ඉස්සරහම අපි සීනි ටික කැරමල් කරගෙන ඉන්නේ. අපි සීනි ටික ওই විදිහට දාලා ලිපත් ගින්දරක් දාලා සීනි ටික හිමීට කැරමල් කරගමුකෝ. තව ටිකක් අපි කළු කරගමු නේද? ටිකක් පාට ලස්සනට එද්දි තමා කොණ්ඩ කැවුම් එකේ ලස්සන පාටක් එන්නේ. ඒ හින්දා ටිකක් අපි කරගමු. දැන් අපි වතුර ටිකක් දාමු. සීනි කැරමල් කරද්දී අපි උණු වතුර දාන්න එපා. සීනි ගල් ගැහෙනවා. ඇල් වතුර දාපුවාම සීනි එක ගල් ගැහෙන්නේ නැහැ. ওই විදිහට අපිට ගන්න පුළුවන්. හරි. අපි දැන් පැණි එක හරි ඒක පැත්තකින් තියලා යමුකෝ. හාල් ටික දාලා හාල් පිටි ටිකයි පාන් පිටි ටිකයි සීනි එකට මිශ්‍ර කරගමු අපි දැන්. ඒකට අපි කැරමල් කරගත්ත පැණි එක දාමු. ඒකට තව වතුර ටිකක් දාලා අපි පැණි ටික ගමුකෝ ඔක්කොම. ඔය විදිහට පැණි ටික ඕකට දාලා අපි කලවම් කරගමු. තව වතුර ඕන වෙනවා. ඔය වතුර ටික දාලා අපි ඕක කලවම් කරගමුකෝ ගානට එනකන්. ඉතින් ඕක හැන්දෙන්නම් කරන්න අපහසුයි. අත හොඳට පිරිසිදු කරගෙන අතින් තමා අනන්න ඕනේ. එතකොට හාල් පිටිවල හැම තියෙන කැට පාන් පිටිවල තියෙන හැම කැට ඔක්කොම දිය වෙලා කරගන්න හැන්දෙන් බෑ. ඉතින් අත හොඳට පිරිසිදු කරලා ඔය විදිහට මේ අතින් තමා අනන්න ඕනේ. අතින් අනලා ගමු. ඔය වගේ කෑමක් ඉතින් අතින් අනන තරමට තමා හොඳ. ඔය විදිහට අපි හොඳට අනාගමුකෝ. බලන්නකෝ ලස්සන පාටක් ඇවිල්ලා තියෙනව නේද කැරමල් එකෙන්. ඔතනදී වතුර වෙනුවට පංගුවක් අය පොල් කිරිත් ගන්නවා. මම නම් වතුර ගත්තේ. පොල් කිරිත් ගත්තාම තවත් රස වෙනස් වෙනවා ඇති. රසක් ඇති. මං ඇත්තටම මේ ඉස්සරහම වතාවට මේ හදන්නේ. ඒ හින්දා වතුරෙන් තමයි මම හදන්න ගත්තේ. ඉතින් පොල් කිරිත් කට්ටිය දානවා. වතුරෙන් හදලා ගමුකෝ. මම ගමේ ගියානේ. ඒ අද්දින් අපේ අයියා බැඳලා ඉන්න අක්කා තමා විකුණන්නේ. එයා බිස්නස් එකට කරනවා. ඉතින් එයාගෙන් අහගෙන ඇවිල්ලා තමා මම මේ කොණ්ඩ කැවුම් ටික හදන්න ගත්තේ. ඇත්තටම හරි ගිය නිසා ඉතින් ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුණා මට. කොණ්ඩේ ලොකුවට ආවේ නැහැ. සාමාන්‍ය විදිහට ආවා. එතකොට මම ඒ අක්කට කෝල් කරලා ඇහුවට පස්සේ පිටි ටිකක් වැඩිපුර දාන්න ඕනේ කියලා කිව්වා. ඊළඟ පාර හරියට එයි. සාමාන්‍ය පොඩි කොණ්ඩයක් ආවේ. බලමුකෝ ඉතින් නේද? ඉස්සරහාම ඉතින් ඔහොම තමා. මොනම දෙයක් වුණත් ඉතින් අතේ හුරුව තියෙන්නත් ඕනේනේ. ඔන්න බලන්නකෝ. පිටි එක පැය 5ක් විතර වහලා තිබ්බා මම. බරක් තිබ්බේ ඒකයි. ඔය බලන්නකෝ
දිය බුබුලු දාලා වගේ නිකන් පිපිලා තියෙනවා පේනව නේද ඔයාලට? පේනවද නේද? ඒ විදිහට පිපිලා තිබ්බහම පිටි එක හරි. ඊට පස්සේ අපිට කැවුම් උයා ගන්න ඔය වගේ කූරක් ඕන වෙනවා. එතකොට වක් කරගන්න හැන්දයි පිටි එකට දාන්න හැන්දයි තෙල් හැන්දයි. ඔය කූර නම් ඔතන ලොකුයි. මම ඔය කූර ගත්තා. කැවුම් හදද්දි ඔය කූර ලොකුයි. මොකද එතකොට අර කැවුමේ මිහිල ලොකුවට එනවා. ඒක වැහෙන්නේ නැහනේ. ඒ හින්දා පොල් කූරක් මං ආයේ පස්සේ ගත්තා. මේ පොල් කූර තමයි හරියන්නේ. පොල් කූරත් චූටි එක නෙමෙයි ටිකක් ලොකු එක. හරි. ඉතින් ඔතනදී අපි පිටි එක කලවම් කරගෙන ලුණු ටිකක් දාලා ගමුකෝ. ලුණු කලින් දාන්නේ නැහැ. පිපෙන්න හොර වෙයි කියලා හිතුණා මට. එහෙනම් දැන් තමයි මම ලුණු ටිකක් දාලා ওই විදිහට කලවම් කරගත්තේ. හරි දැන් ඒක හරි. වතුර දැම්මේ නැහැ මම ආයේ. වතුර දාන්න ඕනේ වෙයි කියලා තමයි මම වතුර කප් එකක් ඔතෙන්ද අරගෙන තියෙන්නේ. වතුර දාන්න ඕනේ ඒ පදම උකු ගාන හරියට තිබ්බා. දියාරු වෙලත් බෑනේ. හරි. අපි දැන් කැවුම් ටික හදාගන්න තෙල් ටික දාගමුකෝ. ඉතින් ඉස්සර අපේ අම්මලා කරන දෙයක් තමා තෙල් පිච්චෙනවා කියලා කූරයි හැන්දයි ඔහොම කතරෙට තියලා හතර පැත්තෙන් තෙල් දාන එක. ඉතින් මං ඒකත් කරගත්තා. හරි දැන් තෙල් ටික ලිපේ තියලා තෙල් ටික හොඳටම රත් වෙන්න ඕනේ. මම ඔය රත් වෙලාද කියලා තමයි ටිකක් වෙලා ගියාට පස්සේ බැලුවේ ටිකක් මදි වගේ. දැන් නම් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. ගොඩ රත් වෙලත් බෑ. එතකොට ගින්දර අඩු වෙලත් බෑ වැඩි වෙලත් බෑ. මධ්‍යම ප්‍රමාණයෙන් තියෙන්න ඕනේ. තෙල් එක රත් වුණාට පස්සේ ගින්දර ටිකක් අඩු කරගත්ත හැකි. ඔය විදිහට හැන්දට දාලා මිශ්‍රණය ඔය විදිහට වක් කරන්න ඕනේ. එකපාර ටිකක් වැඩිපුර වක් කරලා ඊට පස්සේ මැදට චුට්ට ඔය පේන ආකාරයට හිමීට වක් කරගන්න ඕනේ. අර මැද හිලක් වගේ එනකන්. මැද හිලක් වගේ හැදුනහම එතෙන්දට තමා ඔය මිශ්‍රණය චුට්ට වක් කරන්න ඕනේ. වක් කරලා ඉවරුණාට පස්සේ කූර ඇරගෙන හැන්දෙන් අර වැක් කරපු හිල වගේ තියෙන තැනට කූර දාලා මේ හැන්දෙන් ඔය විදිහට තෙල් ගහ අර හැන්දෙන් තෙල් ගහ කූරෙන් වට කරකවන්න ඕනේ. මොකද ඇතුලේ තියෙන පිටි ටික එළියට ගන්න ඕනේ. එතකොට තමයි අර පිටි මේ උඩට එද්දින් තෙල් එක්කලා රත් වෙන්නේ. එතකොට තමයි කැවුමේ අර කොණ්ඩේ හරියාකාරව හැදෙන්නේ. මට ඔතනදී ටිකක් කොණ්ඩේ ලාවට ආවේ තදට ආවේ නැහැ. පංගුවක් අපේ අක්කා හදද්දී නම් ලොකුවට කොණ්ඩේ එනවා සාමාන්‍යයෙන් ලස්සනට. ඉතින් මගේදී ඔතන කොණ්ඩේ ලොකුවට ඇවිල්ලා නැහැ. ඒයි කියලා මං අක්කගෙන් ඇහුවට පස්සේ අක්කා කිව්වේ මන් දාපු මිශ්‍රණය පිටි මිශ්‍රණය මදි. ඒ නිසා තමයි එහෙම ලොකුවට කොණ්ඩේ ආවේ නැත්තේ. තව ටිකක් දාලා ඔය බලන්නකො වක් කරද්දින් මේ හොඳට එනවා කියලා කිව්වා. ඔන් ඊළඟ තව එකක් බලන්නකො ඔය විදිහට අපේ මිශ්‍රණය අරගෙන දාලා ඔය දාන මිශ්‍රණය තව ටිකක් වැඩියෙන් වැක් කරෙන්න අරින්න ඕනලු. එතකොට තමා කොණ්ඩේ ටිකක් උඩට ඉස්සිලා හැදෙන්නේ. ඉතින් අතේ හුරුවකුත් නැහැ. පළමු වතාව නිසා තමා එහෙම වෙන්න ඇත්තේ. ඉතින් ඔය බලන්නකො කොණ්ඩේ චුට්ටයි. එහෙම නෙමේ අක්කා ලස්සනට ගන්නවා ඕක. ඉතින් ඊළඟ වතාවේදී හරියයි. එහෙනම් එන්නකෝ බලන්නකෝ මං වැරදි හදපු ටිකයි ඉතින් වැරදුනේ වුවත් තිබ්බනේ. එහෙනම් මගේ වීඩියෝ හොඳයි නම් මාත් එක්ක එකතු වෙන මෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. අමතක නොකර මගේ channel එක subscribe කරන මෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.